ආයිබෝන් කියලා පිළිගන්නවා ඔන්ලයින් සරසවි අපේ YouTube channel එකට. ඕගොල්ලෝ දන්නවා මගේ channel එක හරහා ගොඩක් වෙලාවට කරන්නේ රාජ්‍ය සේවයට අදාළ තරඟ විභාගවලට වැදගත් වෙන සාමාන්‍ය දැනීම ගැන කතා කරන එක. හැබැයි විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ කාලයක් තිස්සේ ඉන්න කෙනෙක් විදිහට මිනිස්සුන්ට එන ගැටලු දැක්කහම මට තේරිච්ච දෙයක් තමයි ගොඩාක් මේ රාජ්‍ය සේවයට එන අයට සහ තරඟ විභාගවලට ඉල්ලුම් කරන අයට මේ ව්‍යුහය ගැනවත් මේ ක්‍රමවේදය ගැනවත් හරි අවබෝධයක් නැහැ. ගොඩක් වෙලාවට අර වැටුප් කේතය සහ වැටුප් පරිමාණය කියව ගන්නවත් බෑ. මම දැකලා තියෙනවා ගොඩක් ඇඩ්වර්ටයිසින් කරන වෙලාවල් වලත් ඒ කියන්නේ තරඟ විභාගයකට මේ මොකක් හරි ගැසට් කරපුවාම දානවනේ මේ වැටුප ගන්න පුළුවන් ඔයගොල්ලෝ මේකට ඇප්ලයි කරන්න කියලා. ඒ වගේ දාන වෙලාවල් වලත් මම ගොඩාක් වෙලාවට දැකලා තියෙනවා සාමාන්‍යයෙන් මේ පුද්ගලයා පෙන්ෂන් යනකොට හම්බෙන බේසික් එක තමයි දාන්නේ මෙන්න මේ වැටුප තමයි ඔයාලට හම්බෙන්නේ කියලා. ඉතින් එතකොට එහෙම දැම්මහම නොමග යනවනේ. ඒ වගේ දෙයක් නොවෙන්න තමන් හරි අවබෝධයකින් ඉන්න ඕනේ. තමන් ඇප්ලයි කරන ජොබ් එක මොකක්ද? ඒකේ උසස් වීමේ ක්‍රමවේදය මොකක්ද? ඒ තොරතුරු තියෙන්නේ කොහෙද? මේ දේවල් ගැන හරි අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව රාජ්‍ය සේවයට ආවොත් ඇත්තටම අමාරු වෙටෙනවා. අනිත් එක තමයි මං පෞද්ගලිකව දන්න දෙයක් තමයි අපේ දැනට රාජ්‍ය සේවයේ ඉන්න ගොඩක් දෙනෙකුත් තමන් පාලනය වෙන සේවා ව්‍යවස්ථා බඳවා ගැනීමේ පටිපාටි ගැන එහෙම අවබෝධයක් නැහැ. ඒ නිසා මේ දේවල් ගැන අපි කතා කරමු. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අන්තිමට මම වැටුප් පරිමාණය කියවන හැටිත් පැහැදිලිව ඔයාලට කියලා දෙනවා. ඉස්සර වෙලාවම අපි බලමු මොකද්ද මේ බඳවා ගැනීමේ පටිපාටියක් කියලා කියන්නේ කියලා. සාමාන්‍යයෙන් Scheme of Recruitment එහෙමත් නැත්නම් SOR කියලා කියනවා. ඒකෙදි එක එක තනතුරට අදාළව බඳවා ගැනීමේ සුදුසුකම් උසස් වීම වලට යන විදිහ, ශ්‍රේණි උසස් වීම යන්නේ කොහොමද? එතනින් පස්සේ ඒ එක එක ශ්‍රේණියට අදාළ වැටුප් පරිමාණ මොනවද? එයාලා ඒ ශ්‍රේණි උසස් වීම වලින් පස්සේ පිහිටවන්නේ කීවෙනි වැටුප් පියවරේද? ඒ වගේ තොරතුරු ටික. ඊළඟට කාර්යක්ෂමතා කඩයිම් පාස් වෙන්න ඕනේ අවුරුදු කීයකට සැරයක්ද? ඒකේ සිලබස් එක මොකක්ද? ගන්න ඕනවම ලකුණු ප්‍රමාණය මොකක්ද? මේ තනතුරට බඳවා ගන්න මූලික අධ්‍යාපන සුසුකම් මොනවද? වෘත්තීය සුසුකම් තියෙනවා නම් ඒව මොනවද? ඒ වගේ මං ඉස්සරහට ඔයාලට මේ බඳවා ගැනීමේ පටිපාටිය කරා මේක පෙන්නන්න. ඒ වගේ තොරතුරු ටික තියෙන්නේ මෙන්න මේ බඳවා ගැනීමේ පටිපාටිය. එතකොට බඳවා ගැනීම පටිපාටි තියෙන සේවාවන් තියෙනවා. ඒ වගේම සේවා ව්‍යවස්ථා තියෙන සේවාවනුත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සේවාවක් ගත්තොත් රාජ්‍ය කළමනාකරණ සේවය, සංවර්ධන නිලධාරී සේවය, පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, තාක්ෂණික සේවය, විද්‍යාත්මක සේවය මේ වගේ ඒවට තියෙන්නේ සේවා ව්‍යවස්ථාවක්. මෙන්න මේ සේවා ව්‍යවස්ථාවක්. එතකොට තවත් සමහර තනතුරු තියෙනවා. ඒවා සේවා ව්‍යවස්ථාවක් සහ බඳවා ගැනීමේ පටිපාටියක් කියන දෙකක් තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි තාක්ෂණික සේවය ගත්තොත් එහෙම පොදුවේ තාක්ෂණික සේවයට සේවා ව්‍යවස්ථාවක් තියෙනවා. තාක්ෂණික සේවය ඇතුලේ තියෙන එක එක තනතුරු වලට වෙන වෙනම බඳවා ගැනීමේ පටිපාටි තියෙනවා. විද්‍යාත්මක සේවයත් එහෙමයි. ඒ වගේව තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහකාර කියලා කියන්නේ තාක්ෂණ සේවයේ එක්කෙනෙක්. ඒ වගේම තමයි තොරතුරු sannivedana තාක්ෂණ සහකාර කියන්නේ තාක්ෂණ සේවයේ එක්කෙනෙක්. එතකොට මේ දෙන්නම් පාලනය වෙන්නේ එකම සේවා ව්‍යවස්ථාවකින්. හැබැයි දැන් කෘෂිකර්මය මේ දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහකාරට සහ කෘෂිකර්ම උපදේශකට ඕන සුදුසුකම් නෙවෙයිනේ. තොරතුරු sannivedana තාක්ෂණ සහකාරට ඕනේ කියන ICT ඇසිස්ටන්ට් තියෙන්න ඕන සුදුසුකම IT රිලෙවන්ට් එකක්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්න කෘෂිකර්ම උපදේශක සහ පර්යේෂණ සහකාරයට තියෙන කෘෂිකර්ම යාට අදාළ දැනුමක්. එතකොට අන්න එතනදී මේගොල්ලන්ගේ බඳවා ගැනීමේ පටිපාටි වල තමයි තියෙන්නේ. එයාලගේ බඳවා ගැනීම සුසුකම් මොනවද? එයාලා දැන් මේ කාර්යක්ෂමතා කඩේම මේ පරිබෝධකයෝ ගැන අහලා වැඩක් නැහැ නේ. තොරතුරු තාක්ෂණ සහකාරකෙන්. එතකොට ඒ වගේ දේවල් අර එයාලගේ වෙනස් වෙන්න ඕන දේවල් තියෙන්නේ මේ බඳවා ගැනීමේ පටිපාටි ඇතුලේ. හැබැයි මේ දෙන්නම තාක්ෂණ සේවා ව්‍යවස්ථාවෙන් තමයි පාලනය වෙන්නේ. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ තොරතුරු sannivedana තාක්ෂණයේ සහකාරයි ඔය කෘෂිකර්ම එක්කෙනයි දෙකනටම ඩිප්ලෝමා එකක් හරි මොකක් හරි ඩිප්ලෝමා තමයි සුදුසුකම. ඩිප්ලෝමා එක අරයට තියෙන IT ඩිප්ලෝමාවක් මෙයාට තියෙන ඇග්‍රි ඩිප්ලෝමා එකක්. එතනයි වෙනස් තියෙන්නේ. හැබැයි මේ දෙන්නම සමාන්තරයි. ඒ කියන්නේ සමාන නැහැ සමාන්තරයි. හයිරාකි එක ගත්තාම එක ලෙවල් එකේ දෙන්නේ. එතකොට තොරතුරු sannivedana තාක්ෂණ සහකාර එන එක්කෙනා අවුරුදු
3කින් විතර grade 2 යණ්ඩයි කෘෂිකර්ම උපදේශ කෙනෙක් කියන අවුරුදු 10කින් grade 2 යණ්ඩයි බෑනේ. අන්න ඒ නිසා ඒ වගේ දේවල් ඔක්කොම පාලනය වෙන්නේ මේ සේවා ව්‍යවස්ථාවෙන්. එකිනෙකට වෙනස් යාලට අවශ්‍ය කරන්නේ තනතුරට අදාළව අවශ්‍ය කරන සුදුසුකම් සහ ඒ මේ EB ඒ තොරතුරු අඩංගු වෙන්නේ මෙන්න මේ බඳවා ගැනීමේ පටිපාටි. ඊළඟට බලමු බඳවා ගැනීමේ නිවේදනය කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ බඳවා ගැනීමේ නිවේදනය තමයි ගැසට් එකේ දාන්නේ. ඔය තියෙන්නේ මොකද්ද? ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ 3 ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත හෝ සීමිත තරඟ විභාගය කියලා දාලා ඔයාලට විභාගයට ඇප්ලයි කරන්න දාන්න බඳවා ගැනීමේ නිවේදනය. උදාහරණයක් විදිහට මීයේ පෙරේදා දාපු රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් දාපු රෙජිස්ට්‍රාර් සේවයේ 3 පන්තියේ 2 ශ්‍රේණිය තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2025. ඔන්න ඕකේ කියලා තියෙන්නේ ඔයාලට එක්සෑම් එක තියෙන විදිය, එක්සෑම් එකට ඇප්ලයි කරන විදිය, ඇප්ලයි කරන ඩෙඩ්ලයින් එක, එදාට සම්පූර්ණ කරන්න ඕන සුදුසුකම් ටික, ඔය ටික තමයි මේකේ තියෙන්නේ. හැබැයි මේ නිවේදනය හදන්නේ මෙන්න මේ රෙජිස්ට්‍රාර් සේවයේ 3 පන්තියේ 2 ශ්‍රේණියේ බඳවා ගැනීමේ පටිපාටියේ තියෙන සුදුසුකම් ඒ දේවල් අරගෙන තමයි මේක හදන්නේ. එතකොට මේ බඳවා ගැනීමේ නිවේදනය දාන්නේ නැහැ. එතනින් එහාට උසස් වීම යන්නේ කොහොමද? ශ්‍රේණි උසස් වීම වෙන්නේ කොහොමද? ඒවා මේකේ දාන්නේ නැහැ. හැබැයි වැටුප් පරිමාණය, අධ්‍යාපන සුදුසුකම, පළපුරුද්දක් වුණ මේවා හැමදේම මේකේ දානවා. එතකොට සේවා ව්‍යවස්ථාව ගැන මම කතා කරා. ඊළඟට මෙතන තියෙන්නේ රාජ්‍ය සේවයේ වැටුප් ඡේද හා මට්ටම් ගැන. ඒ වගේම බඳවා ගැනීම සුදුසුකම් ගැන මම කතා කරන්න ඕනේ. ඊට අමතරව වැටුප් පරිමාණය කියවීම ගැන. ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම් මේ එකින් එකට තියෙන වෙනස්කම්. මෙන්න මේ තියෙන්නේ බඳවා ගැනීමේ නිවේදනය. බඳවා ගැනීමේ නිවේදනයේ තියෙනවා ඔයාලා මේකේ අයදුම් පත්‍රය කොහෙන්ද බාගත කරගන්න ඕනේ, ඒකේ ක්ලෝසින් ඩේට් එක කවදද, ඒ ටික දාලා තියෙනවා. ඒත් එක්කම මේ විභාගේ තියෙන්නේ කොහෙද? මෙන්න මේකත් වැදගත් එකක්. ඔයාලා බලන්න මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ රාජ්‍ය සේවයේ පත්කිරීම පාලනය කරන පොදු කොන්දේසි වලටද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අංක PSC EST 2125 13 2011 සහ 2012 5 8 දිනතිව අනුමත කරන ලද රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ශ්‍රේෂ්ඨගත හෝ කාර්යාලගත නිලධාරී කාණ්ඩ 2 නිලධාර ගණය සඳහා වන බඳවා ගැනීමේ පටිපාටියටද එම බඳවා ගැනීමේ පටිපාටියට කර ඇති හෝ මින් මතු කෙරෙන හෝ සංශෝධන වලටද ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි වලට විධිවිධානට වලටද මෙන්න මේ රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති වලටද යටත් විය යුතුය කියලා මේකේ තියෙනවනේ. එහෙමනම් ඔයාලා මේකට ඇප්ලයි කරනකොටම ඔයාලා දන්නවා මෙන්න මේ අර කලින් කියපු අනුමත කරපු බඳවා ගැනීමේ පටිපාටියට ඔයා යටත්. ඒ බඳවා ගැනීමේ පටිපාටියට ඉස්සරහට කරන්න තියෙන හරි මේ වෙනකන් කරලා තියෙන හරි සංශෝධනය කියන්නේ දැන් මේ නෝටිස් එක දානකොට සංශෝධන සමහරට කරලා තියෙන්න පුළුවන්. ඉදිරියේදී කරන්නත් පුළුවන්. ඒවටත් යටත් වෙනවා. ඒ වගේම තමයි ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි වලටත් ඔයාලා යටත් වෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යපටිපාටික රීති වලටත් යටත් වෙනවා. ඔය ටික ගොඩාක් අයට මෙන්න විශේෂයෙන්ම මේ කරලා තියෙන සහ ඉස්සරහට කරන සංශෝධන වලට කියන කෑල්ල අමතක වෙනවා. ඊට පස්සේ තමයි ගොඩාක් ඔය ප්‍රශ්න එන්නේ. ඉතින් ඒකට එකඟ වෙලා තමයි මේකට ඇප්ලයි කරන්නේ. ඒ වගේම තමයි මේකේ තියෙනවා තව වැටුප් පරිමාණය පත්වීම සඳහා සුදුසුකම් සපුරාළු භාෂා මාධ්‍ය අනුව මෙන්න මේ අර භාෂා ප්‍රවීණතාවය කරගන්න ඕනේ කියලා. ඒ වගේම මේ තියෙන සුදුසුකම් මෙන්න මේ බඳවා ගැනීමේ නිවේදනයේ තියෙන ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ, විශේෂාධිකාරියක් තියෙන්න ඕනේ, මෙන්න මේ උපාධියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් නීති විද්‍යාලයේ අවසාන නීති විභාගයෙන් සමත් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු විදිහට දිවුරුම් දීලා තියෙන නීතිඥවරයෙක් වෙන්න ඕනේ. දැන් ඔයා ඇප්ලයි කරනකොට දන්නවා ඔයාට මේ සුදුසුකම් තියෙනවද නැද්ද කියලා. ඒ නිසා වැරදීමකින් හරි ඔයාට පත්වීම දුන්නොත් එහෙම ඔයාට මේ සුදුසුකම් නැත්තම් ඔයාලගේ පැත්තට යම්කිසි වැරද්දක් එනවා. මොකද ඔයා දැනුවත්වනේ මේකට ඇප්ලයි කරන්නේ සුදුසුකම් නැහැ කියලා. මේක තමයි ඒතර අධ්‍යාපන සුදුසුකම්. ඊළඟට බඳව ගන්නේ කොහොමද කියන කාරණේ තියෙනවා මේ බඳවා ගැනීමේ නිවේදනේ විභාග කොන්දේසි ටික තියෙනවා.
මෙන්න මේ අත්සන සහතික කියන විභාගය සඳහා වන ප්‍රවේශ පත්‍රයේ අයදුම්කරුගේ අත්සන සහතික කරලා තියෙන්න ඕනේ. උදේට විභාග ශාලාවට ගිහිල්ලා පෙරලලා බලද්දී අස්සන නැහැ කියලා මෙයා වෙන්න එපා. ඒව අස්සම් කරගෙන යන්න ඕනේ. එතකොට මෙන්න මේක වැදගත්. කිසියම් රාජ්‍ය ආයතනයකින් විභාගයට ඉල්ලුම් කරන අයදුම්කරුවෙකු තම අස්සන ආයතන ප්‍රධානියා හෝ ඔහු විසින් බලය පවරන ලද නිලධාරියෙකු ලවාද අස්සම් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දැනටමත් රාජ්‍ය සේවයේ ඉන්න කෙනෙක් නම් ඔයාගේ ඇප්ලිකේෂන් එක ඔයා දාන්නේ මේ ආයතන ප්‍රධානියා හරහා නම් ඔයා අනිවාර්යයෙන්ම එයාගෙන් තමයි අත්සන සහතික කරගන්න ඕනේ. එහෙම නොවන අනිත් අය තමයි ඔය ගෙවල් ගාව ඉන්න සාමදාන විනිශ්චයකාරයෝ කරු මේ එතකොට දියුණු කොමසාරිස් ප්‍රින්සිපල්ලා ඒ ඕන කෙනෙක්ට අස්සම් කරන්න පුළුවන් රජයේ මාණ්ඩලික නිලධාරීන්ට පුළුවන් ඒ පුළුවන් වෙන්නේ එළියේ ඉන්න අයට. ඔයා දැනට රජයේ සේවයේ ඉන්නවා නම් ඔයාගේ ආයතන ප්‍රධානියා හෝ ඒ ආයතන ප්‍රධානියා කියන්නේ දැන් අමාත්‍යාංශ කරන ලේකම්නේ. ලේකම් ඇඩ්මිෂන් අස්සම් කරන්නේ නැහනේ. බලය පවන ලද නිලධාරියා කියන්නේ ඔයා ගාව ඉන්න සහකාර ලේකම් කෙනෙක් හරි කවුරු හරි ඔයාගේ ඉමීඩියට් බොස්. ඊළඟට මේ විභාගයේ තියෙන විදිහ මේ තියෙන්නේ විභාග ප්‍රශ්න පත්‍රයේ මේ බලන්න. සාමාන්‍ය දැනීම. බහුවර්ණ ප්‍රහා කෙටි ප්‍රශ්න 50කින් සමන්විත වෙනවා. ප්‍රශ්න ඔක්කොටම උත්තර ලියන්න ඕනේ. ශ්‍රී ලංකාවේ සමාජමය සංස්කෘතික රටාව හා ජාතික මෙන්ම අන්තර්ජාතිකව වැදගත් වන නූතන කරුණු මෙන්ම විද්‍යාත්මක හා කාර්මික සංවර්ධන සම්බන්ධ අපේක්ෂකයාගේ සාමාන්‍ය දැනීම් පිරික්සීම සඳහා වූ ප්‍රශ්න පත්‍රයක්. දැන් ඔය වීඩියෝ හදනකොට මම බලනවා මේ විෂය නිර්දේශය මොකක්ද කියලා. ඒකට අදාළව තමයි ওই වීඩියෝ අරගෙන එන්නේ. ඊට අමතරව මම කියන්න කැමතියි අපේ කාලීන තොරතුරු විශ්වයේ දෙසතියක් යටතේ කතා කරපු මුල් වැඩසටහන් 20 2024 ජූනි ඉඳලා 2025 ජූනි වෙනකම් මුල් වැඩසටහන් 20 කතා කරපු ප්‍රශ්න සහ පිළිතුරු කෙටි ප්‍රශ්න 500ක් සහ පිළිතුරු විදිහට PDF එකක් සකස් කරලා තියෙනවා. ඒක මේ නම්බරයකට WhatsApp එකක් දාලා රුපියල් 500ක මිලකට මිලදී ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. විශේෂයෙන්ම RDP විභාගයට සහ ඉදිරියේදී පැවැත්වෙන රෙජිස්ට්‍රාර් විභාගයට මේ තොරතුරු වැදගත් වෙනවා. ඕගොල්ලෝ වීඩියෝස් බලන්න. වීඩියෝස් වල මම අමතර කරුණු කියනවා. මේ වීඩියෝ 20 ඊට අමතරව කෙටි ප්‍රශ්න සහ පිළිතුරු විදිහට හැම ප්‍රශ්නයක්ම මේ PDF එකේ අන්තර්ගත කරලා තියෙනවා. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට ඒ හා ආසන්නෙන් යන ප්‍රශ්න වලට ලැබෙන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් කරන්න ඕන ඔය විදිහට තමයි මේ බඳවා ගැනීමේ නිවේදනය කියන එකේ තියෙන්නේ. මම මේ උදාහරණයක් විදිහට ගත්ත වලට බඳවා ගැනීමේ පටිපාටියක්. මේ තියෙන බඳවා ගැනීමේ පටිපාටියක්. දැන් මේ බඳවා ගැනීමේ පටිපාටියේ තියෙනවා අර බඳවා ගැනීමේ සුසුකම් ටික දැන් අර කලින් දාලා තිබුණ බඳවා ගැනීමේ නිවේදනයේ වගේම දානවා. ඊට අමතරව මේ බලන්න කාර්යක්ෂමතා කඩයින් කොච්චර කාලයකට කලින් සම්පූර්ණ කරගන්න ඕනේද? ඊළඟට ඒවා කොහොමද තියන්නේ? ඒ වගේ සිලබස් එක පවා මේකේ තියෙනවා. මේ ඕගොල්ලෝ ඒ දේවල් ගැන ඔයා රස්සාවට ගියාට පස්සේ අනිවාර්යෙන් තමන් පාලනය වෙන බඳවා ගැනීමේ පටිපාටිය හරි සේවා ව්‍යවස්ථාව හරි කියවන්නම ඕනේ. එහෙම නැත්නම් ඔයාට අවබෝධයක් නැහැනේ මේ මොකද්ද කරන්නේ? ඇයි මේවා ලියන්නේ? කොච්චර කාලෙකින්ද ලියන්න ඕනේ? ඒ වගේ දේවල් ගැන අඩුම තරමේ එහෙම විභාග තියන්නේ නැත්නම් ඒකට ඉල්ලුම් කරන්න හරි අන්තිම මොහොතේ තමයි දැනගන්නේ. වේටු යන්න ඕනේ. හැබැයි අවුරුදු 10න් යනවා කියලා තහලා තිබ්බා. දැන් යන්නේ නැහැ. එතකොට තමයි හොයන්නේ ඇයි එහෙම උනේ. මේ තියෙන්නේ සේවා ව්‍යවස්ථාව කියන්නේ. මම කිව්වේ ප්‍රධාන සේවාවන් වලට. මේක පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථාව. ඒකත් අර බඳවා ගැනීමේ පටිපාටිය වගේම එකක් තමයි. සමහර සේවාවන් වල තියෙන සේවා ව්‍යවස්ථා මම අර කලින් එක වෙනස කීවා. එතකොට ඒකෙත් තියෙනවා කොහොමද ඉදිරියට යන්නේ මොනවද කරගන්න මේ සම්පූර්ණ කරගන්න ඕන සුදුසුකම්. ඒ හැමදේම මේකේ තියෙනවා. මේවා අනිවාර්යෙන් ඔයාලා තනතුරකට ගියාට පස්සේ කියවන්න ඕනේ. ඊළඟට මම කියන්නම් රජයේ සේවයේ තියෙන මේ වැටුප් කේතය. වීඩියෝ එක ටිකක් දිග වැඩි වෙනවා. විශේෂයෙන්ම රජයේ සේවයේ ප්‍රධාන වශයෙන් තියෙන මෙන්න මේ PL1 වලින් පටන් ගන්න වැටුප් කේත හා මට්ටම්. PL1 කියන්නේ සාමාන්‍ය PN ලා වගේ. ඒ කියන්නේ ශිල්පීය නොවන. ඒ කට්ටියට ඕනේ O level පාස් වෙන්න ඕන විෂයන් 6ක්, අඩුම තරමේ විෂයන් 2කට
ක්‍රෙඩිට් පාස් එකක් සම්මාන සාමර්ථ්‍යයක් එක්කලා. PL2 කියලා කියන්නේ අර විදිහම තමයි විෂයන් 6ක් සම්මාන දෙකක සම්මත වෙන්න ඕනේ. හැබැයි NVQ 2 හෝ 3 මට්ටමේ තමන් කරන රැකියාවට අදාළව සුදුසුකමක් සපුරගෙන තියෙනවා. PL3 කියන එකේදී NVQ 4 හෝ ඊට ඉහළ සුදුසුකමක් තමන් ඒ කියන්නේ මේවා එකින් එකට බඳවා ගැනීම පටිපාටි මේවට තියෙන්නේ. ඒ කියන්නේ මේවා ඔය ගොඩක් වෙලාට ඉදිකිරීමේ ශිල්පී වඩු කාර්මික කොහොම කියන්නේ තියෙන්නේ. එතකොට ඒවට අදාළව වඩු කාර්මිකයෙක් නම් වඩු කාර්මිකයෙක් ඒකට අදාළ NVQ මට්ටමේ සහතිකයක් තියෙන්න ඕන. ඒ වගේම ඩ්‍රයිවර් කෙනෙක්ට නම් ඩ්‍රයිවිං ලයිසන් එකත් එක්කලා අවුරුදු 3ක වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන. PL3 තමයි ඩ්‍රයිවර්ස්. එතකොට MN1 කියලා කියන්නේ එයාලට භාෂාව සහ ගණිතයට සම්මාන සාමර්ථ්‍යයක් එක්කලා O level තියෙන්න ඕනේ. ඒ වගේම එක වැඩක් A level වල තියෙන්න ඕනේ. ඒක SOR එක අනුව තව ක්වොලිෆිකේෂන් ඉල්ලන්න පුළුවන්. MN2 කට්ටියට A level සහ O level අර විදිහටම තියෙන්න ඕනේ. භාෂාව සහ ගණිතය සමග ඉතුරු සුදුසුකම් ටික යාලගේ SOR එක අනුව වෙන්න ඕන. MN3 කියලා කියන්නේ සාමාන්‍ය අපි කියන කළමනාකරන සහකාරය එහෙමත් නැත්නම් MSO කියන කට්ටිය. ඒගොල්ලොත් ඉස්සරනම් කළමනාකරන සහකාර කිව්වේ දැන් කළමනාකරන සේවා නිලධාරී කියලා කියන්නේ. එතකොට ඒගොල්ලන්ගෙත් මේ විදිහට භාෂාව ගණිතය එක්කලා O level තියෙන්න ඕනේ. A level වැඩි තුනක් සමත් වෙලා තියෙන්න ඕනේ. කළමනාකරන සේවා නිලධාරීට නම් තියෙන සේවා ව්‍යවස්ථාවක් ඒක අනුවේ තියෙන්න ඕන සුදුසුකම් තියෙන්න ඕනේ. ඒක අනුව නම් වෙන මුකුත් නැහැ. A level සහ O level තමයි තියෙන්නේ. ඊළඟට තව වෙනත් MN3 කැටගරිස් තියෙනවා. තාක්ෂණික ඒවා ඒගොල්ලොන්ට ඒ අදාළ බඳවා ගැනීමේ පටිපාටි අනුව NVQ 5 හෝ ආයේ විදිහට අවශ්‍ය වෙනවා. දැන් මෙතනදී මෙන්න මේ භාෂාව ගණිතයට ක්‍රෙඩිට් පාස් එකක් ඕනේ කියන එක ඕනේ. එතකොට A level සමත් වෙලා තිබ්බත් ඔයාගේ O level මේ විදිහට නැත්තම් ඔයාට ඒකට ඉල්ලන්න බෑ. දැන් ඔය ගොඩක් වෙලාවට ඇඩ්වර්ටයිස්මන්ට් දාන උසස් පෙළ සමත් ඔබට කළමනාකරන සේවා තරඟ විභාගය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් කියලා. මේ කෑල්ල කියන්නේ නැහැ. ඕගොල්ලෝ හොඳට ගැසට් එක කියවන්න. මොකද ඊට පස්සේ පත්වීම ගත්තට පස්සේ ඔයාලම තමයි නැත්තම් අමාරු වෙන්නේ. ඊළඟට MN4 කැටගරි කියන ඩිග්‍රී තියන අය ගොඩක් වෙලාවට ඒ වගේම ඔය සංවර්ධන නිලධාරීන් ඉන්නෙත් ඒකේ MN5 කියන එකේ ඩිග්‍රී එක සහ ඒ අදාළ බඳවා ගැනීමට අදාළව ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. ඒ වගේම තරඟ විභාගකින් ගන්න මේවා. එතකොට MN4 5 6 ඔක්කොම ඩිග්‍රී එකෙන් යන්නේ. SL1 ඩිග්‍රී එකෙන් යන්නේ. හැබැයි ඒ දක්වා මේවා ඩිග්‍රී එක වුණාට මේ තියෙන තරඟ විභාගවල තරඟකාරීත්වය වෙනස්. ඒ නිසා තමයි ඒවා එකිනෙකට වෙනස් සේවා කැටගරි වලට වැටලා තියෙන්නේ. එතකොට මේ MN5 එකක් තමයි මේ රෙජිස්ට්‍රාර් කියන එක. එතකොට SL1 කියන්නේ පරිපාලන සේවය හා සමාන්තර තනතුරු. පරිපාලන සේවයේ පළපුරුද්දක් සහිත කට්ටිය එතනින් එහාට يعني පළවෙනි ශ්‍රේණියට අවුරුදු ගාණක් හිටපු කට්ටිය SL3 වලට යන්න පුළුවන්. ඒ විදිහට තමයි රාජ්‍ය සේවී වැටුප් කියතහ මට්ටම් හැදෙන්නේ. තව MT කියලා එකක් තියෙනවා. ඒක ගැන මම මෙතෙන්දි කතා කරන්න යන්නේ නැහැ. බඳවා ගැනීම සුසුකම් ගැන කතා කරමු. ඊළඟට වැදගත්ම දේ වැටුප් පරිමාණය කියවන එක. හොඳට මතක තියාගන්න ආරම්භක වැටුප බේසික් එක වෙන්නේ මෙන්න මේක. මෙතන බලන්න දැන් මේ රෙජිස්ට්‍රාර්නේ මං කිව්වේ MN5 කියලා තියෙන්නේ මෙන්න මේ මං කියපු එක. මෙන්න මෙතනින් කොතෙන්ටද මේක වැටෙන්නේ කියන එක තමයි මේකේ තියෙන්නේ. එතකොට MN5 මේ 2025 කියලා කියන අවසානයේ ආපු වැටුප් චක්‍රලේඛයේ 2025 සැලරි වැඩි කරේ මේ 2023 දිනේදී අංක 10 2025 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය MN5 2025 ඊට කලින් තිබේ 2016 කියලා 2016 තමයි ඊට කලින් බේසික් එක වෙනස් වුණේ ඉස්සරහදී ආයේ බේසික් එක වෙනස් වෙන චක්‍රලේඛයක් ආවොත් ඒක මෙතෙන්ට එනවා. එතකොට MN5 කියලා කියන්නේ අර මං කියපු එකේ හයිරාගිය දැන් ඔයාලා දන්නවා ඒක කොතනද තියෙන්නේ කියලා. අන්නේ MN5 පළවෙනි වැටුප් පියවර බේසික් එක තමයි මේ දාලා තියෙන්නේ. ඊළඟට පළවෙනි අවුරුදු 10ෙම අවුරුද්දකට වැඩි වෙන්නේ 1190යි. ඒ කියන්නේ 58660ක් කින් ඔයා ආරම්භක පියවරේ තියෙනවා. ඊට පස්සේ අවුරුද්දක් හිටියට පස්සේ ඔයාට 58660ට 1190ක් එකතු කරලා වැටුප ගෙවනවා බේසික් එක. දෙවෙනි අවුරුද්දේදී තව 1190ක් එකතු වෙනවා. ওই විදිහට අවුරුදු 10ක් යනකම් 1190 ගානේ තමයි එකතු වෙන්නේ. ඊට පස්සේ ශ්‍රේණිය දෙකට යනවා සාමාන්‍යයෙන්. එතකොට 11 වෙනි වැටුප් පියවරේ ඉඳලාට 1360 ගානේ අවුරුද්දකට එකතු වෙනවා. ඒ විදිහට අවුරුදු 4කට පස්සේ ඔයාට ඊළඟ අවුරුදු කියන්නේ 15 වෙනි අවුරුද්දේ ඉඳලා අවුරුද්දකට 1670 ගානේ තමයි වෙන්නේ. අවුරුද්දකට කියන්නේ මාසයකට බේසික් එක වැඩි වෙනවා. අවුරුද්දක් හිටපුවාම.
එතකොට පටන් ගන්න 58660 ඊළඟ අවුරුද්දේ 58660 එකතු කිරීම 1190ක් හම්බ වෙනවා බේසික් එක. ඊළඟට ඔයාගේ තුන්වෙනි අවුරුද්දේ 58660 එකතු කිරීම 1190 එකතු කිරීම 1190. තව 1190ක්. ඔයදට අවුරුදු 10ක් යනකම් 1190 අවුරුද්දට වැඩි වෙනවා. ඊළඟට 11 වෙනි අවුරුද්දේ ඉඳලා 1360 ගානේ වැඩි වෙනවා අවුරුද්දකට. 15 වෙනි අවුරුද්දේ ඉඳලා 15කින් 16 මොකද මේක බිඳු වෙන පටන් ගන්න. එතකොට එතන ඉඳලා 1670 ගානේ වැඩි වෙනවා. ওই විදිහට අවසානයේදී ඔයාලට විශ්‍රාම යනකොට බේසික් එක 110570ක් වෙනවා. එතකොට මෙන්න මේ වැටුපට අමතරව මේකට අමතරව ජීවන වියදම් දීමන ඒ වගේ දීමනා ටිකක් එකතු වෙනවා. ඊට අමතරව WNOP ඒ වගේ ඩිඩක්ෂන් ටිකකුත් වෙනවා, අඩුවීම් ටිකකුත් වෙනවා. ඉතින් මං හිතනවා රාජ්‍ය සේවයේ ඉන්න කට්ටියට වගේම එන්ඩි ඉන්න කට්ටියටත් මේක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලා රෙජිස්ට්‍රාර් විභාගයට බලාපොරොත්තු වෙනවා නම් පෙනී ඉන්න channel එකේ තියෙන සාමාන්‍ය දැනීම් වීඩියෝස් බලන්න. ඒ වගේම මොනයම් විභාගයක හරි ඔයාලට සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රයක් තියෙනවා නම් මේ වීඩියෝස් ඔයාලා වෙනුවෙන් තමයි. එහෙනම් හැමෝටම සුබ දවසක්. ස්තුතියි.